चल 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 मेरे साथी ओ मेरे साथी Depan kita mah nona ini. Hah? Nona. මෙයාද මිනිස්සයා? Oh madam. මොකද්ද නම? මර්වින් හෙන්රිකස් විජේමාන් හරි ගරුගාම්භීර නමක් නේ. ඔව් මැඩම් ඉතින් එක එක වැරදි හන්දා මෙහෙම චාටර් වුණාට අපේ තාත්තගේ තාත්තා හයි කෝට්ස් වල ලෝයර් කෙනෙක්. එයාගේ ලොකු තාත්තත් එහෙමයි. මේ ධර්මසිරි කොහොමද මෙයාව දන්නේ? Madam ඉස්සර මෙයා වැඩ කරේ අපේ වාහන සර්විස් කරපු තැන. එතකොට දැනට රස්සාවක් නැහැ. ජොබ්ස් ගොඩක් බැලුවා මැඩම්. ඒ වුණාට තාම සූටබල් ජොබ් එකක් හම්බුන්නේ නැහැ. එතකොට දැන් මේ රස්සාව ගැලපෙයිද? බලුණාව නේද? ඔව්. අපෝ යෝ මැඩම්. එක්ස්පීරියන්ස් තියෙනවනේ. මුන්නහේ මීට ඉස්සරත් බල්ලුණාවලා තියෙනවද? නෑ ඉතින් මේ මං කලින් වැඩ කළේ සර්විස් ස්ටේෂන් එකේනේ. ඉතින් වාහන හොදන එකයි බල්ලුණාවන එකයි දෙකම එකයි. එකම තීරේනේ පොඩි වෙනසයි තියෙන්නේ මැඩම්. මැඩම් මේ බල්ලු කී දෙනෙක් විතර ඉන්නවද? දෙන්නයි. මොකද පේන්න නැත්තේ? එයාලා ඉන්නේ පල්ලෙහා පිටිපස්සේ. ඒක හොඳයි ඒක හොඳයි. බල්ලෝ වුණත් වැඩි කරට ගන්න නරකයි. පස්සට කරදරයි. හැබැයිම වෙරිට බයින්න කලින් බල්ලු ටික යාළු කරගන්න වෙයි. ඒක ප්‍රශ්නයක් නෑ. උන් මට නම කියලා කතා කරලා ගන්න මං උන් ඇඩ්ජස්ට් කරන්න. දන්නවනේ? පස්සේ බල්ලෝ ඔක්කොම මට බයයි. දැන් එතකොට ওই වැඩේට පඩිය කොච්චරක් විතර ඕනේද? අපෝයි මැඩම් සල්ලි බලාගෙන වැඩ කරන එක්කනේ නේ මෙයා. ඔව් මැඩම්. සල්ලි බලාගෙන වැඩ කරන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මේ ජොබ් එක මොකද්ද කියලා ඇහුවාම ඉතින් බල්ලෝ නාවනවා කියන්නේ ඒක හන්දා මේ එක්කෙනෙකුට 3 ගානේ දෙන්නටම 6ක් දහම් මේ 6000ක් දෙන්න මැඩම්. හොඳයි දෙන්න. හැබැයි ඉතින් කලට වෙලාවට ආවතේ වැඩ ටික කරෙන්න ඕනේ. හරිනේ? හරි මැඩම්. හොඳට මතක තියාගන්න ඕනේ. බීලා නම් මේ 4 මායිමේ පස් පා ගන්න බෑ. පිස්සුද මැඩම්? මං කටේවත් තියන්නේ නැහැ. මම නිකන් මුට්ටියට අත දාලා බැලුවේ. වැඩේ කික්නේ. කික්ම තමයි. මේ දන්සුරිය. දැන් දෙවල වත්ත පැත්තේ ඉන්න මොනාරි කරමු.